Hi guys, welcome back to my YouTube channel. ඉතින් අද Sunday මම දැන් ටිකට කලින් තමයි නැගිට්ටේ. දැන් වෙලාව මං හිතන විදිහට 10යි කාලට විතර ඇති. ඉතින් මගේ off day එක මං කොහොමද ගෙවන්නේ කියන එක මං කැමතියි ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් මං අද දවසේ මොනවද කරන්නේ කියන එක මං ඔයාලට පෙන්නන්නම් ඉස්සරහට. ඉතින් දැන් මම මෝනි ෂුටක් හොදගෙන ඇවිත් ඉන්නේ breakfast හදා ගන්න ඕනේ. අපි kitchen එකට ගිහින් බලමු මට මොනවද උදේට කන්න හදා ගන්න පුළුවන් කියලා. ඉතින් මම තීරණය කරා උදේට brown bread එකක් එක්ක කී එකක් බොන්න කියලා. දැන් අපි හදාගමු. දැන් මම මගේ බ්‍රෙක්ෆාස්ට් එක හදාගෙන ඇවිත් ඉන්නේ. ඉතින් අපි බලමු ඒකේ රස කොයි වගේද කියලා. අතන මේ බ්‍රෙඩ් එක හදාගන්න එක මාරම ලේසි. ටිකක් රස්නේ. අතන මේක රහයි. මේකත් එක්ක උදේට කිරි එක සුපිරි. මම හැමදාම උදේට මේ වගේ කෑම ගන්නේ නෑ. මම මේ දවස්වල චුට්ටක් අසනීපෙන් ඉන්නේ. ඒක නිසා මම උදේට ගන්න මගේ healthy breakfast එක මට ගන්න විදිහක් නෑ. මොකද chia seeds මම උදේට කන්නේ. ඒකයි fresh milk yogurt වගේ දේවල් මම හිතනවා චුට්ටක් සීතල වැඩි. මට සෙම ගතිය තියෙනවා. ඒක නිසා මම උදේට කිරි එකයි මේ bread එකයි හදාගත්තේ. නැත්තම් ගොඩක් වෙලාවට මම කෑම උදේට කන්නේ නැහැ. ඉතින් මම මේක කාලා ඉවර වෙලා ඔලුවට තෙල් ටිකක් දාලා මම wash එකක් දාගන්නවා. ඊට පස්සේ මට කරන්න තව වැඩ ටිකක් තියෙනවා. මගේ අද අල්මාරිය අස් කරන්න ඕනේ. රූම් එක චුට්ටක් ක්ලීන් කරන්න ඕනේ. අද සන්ඩේ නිසා මල් පැලවල තියෙන වතුර ඔක්කොම අයින් කරන්න ඕනේ. ඒ වගේ වැඩ ටිකක් තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් මම මොනවද කරන්න කියලා. හමසට ජිම් එක පැත්තේ යනවද කියන එක චුට්ටක් කල්පනා කරලා බලන්න ඕනේ. මට තාම හරියටම ඇඟට හරි නැහැ. ඒ නිසා මම දැන් සතියක් විතර ජිම් එක ස්කිප් කරලා තියෙන්නේ. ජිම් එකට යන වීඩියෝ එකකුත් මම ඇඟට පොඩක් හරි ගියපු ගම මම ජිම් එකට යන වීඩියෝ එකකුත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. ඉතින් මම දැන් මේ මාළු බබාලගේ වතුර මාරු කරන්න යන්න හදාන්නේ. දෙන්නද මෙහානම් මෙයා ටිකක් කරන්නේ එද මේ පහළ ඉන්න ලොකු මාළුව ගොඩක් වෙලාවට ජරා කර ගන්නවා. දවස ගාන එයාගේ වතුර මාළු කරා එයා නම් ඒ විදිහට. අමතර මාරු කරගෙන ඉන්න ඉක්මනට. මේ ඉන්නේ එයාගේ වතුර මාරු කරාට පස්සේ අමාර ලස්සනයි. එතකොට මම මම කොණේට තෙල් ටිකක් දාගන්න හදන්නේ. මම නෝමලි කොණේට තෙල් දාලා පැයක් විතර ඉන්නවා. ඒ ඉන්න ගමන් මම හිතුවා අල්මාරිය චුට්ටක් පස් කරලා දාන්න.
මම දැන් වොෂ් එකක් දාගෙන ඇවිත් ඉන්නේ. දැන් වෙලාව දවල් 1:00යි. ඉතින් තව ටිකකින් දවල්ට කන්න ඕනේ. අපේ අම්මි මම ගෑස් කළ වොෂ් එකක් දාගන්නකම් යා දවල් කෑම එක හදලා තියෙන්නේ. ඉතින් දෙන්නත් එක තව ටිකකින් දවල් කෑම එක කන්න ඕනේ. මම හිතන්නේ අද දවල්ට බිරියානියක් හදලා තියෙනවා. මම ඔයාලට පෙන්නන්නම් යාගේ බිරියානි එක කොයි වගේද කියලා. ඒක මාරම රසයි. මට දැන් කරන්න කියලා ලොකු වැඩක් නැහැ. ඉතින් මම කලින් කිව්වා මේ මගේ අල්මාරියස් කරන්න ඕනි කියලා. මම අල්මාරියත් ඔලුවට තෙල් දාලා ඉවරලා නාන්න කලින් මම අල්මාරියත් අස් කරලා ඉවර කරා. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් කොයි වගේද කියලා. මගේ අල්මාරිය අස් කරාට පස්සේ තියෙන්නේ හවස් වරුවේ අපි චුට්ටක් එළියට යන්න කියලා හිතාගෙන ඉන්නවා. ගෙදරට බර ටිකක් ගන්න. මම ඒකටත් ඔයාලව එක්කගෙන යන්න. රූම් එක අස් කරලා ඉවරනහම මේ වගේ තමයි තියෙන්නේ. ඔයාලට කිව්වා මම අල්මාරියත් අස් කරලා ඉවර කරා කියලා. ඉතින් මේ විදිහට තමයි අල්මාරිය අස් කරලා ඉවරනාට පස්සේ තියෙන්නේ. මම දැන් දවල්ට කන්න යන හදන්නේ. එහෙනම් අම්මාත් එක්ක අපේ අම්මිගේ රසමලස බිරියානි එක කන්න. ඉතින් මම තියෙන අපේ අම්මිගේ මංගන කිපු රසමලස බිරියානි එක. ඒක ගන්න චිකන් කෑල්ලක්. ඊට පස්සේ ලුණු බෙදලා තියෙනවා. සලාඩ් එකක් තියෙනවා. කර්ඩ් දාලා හදපු සලාඩ් එකක්. අපි කාලා බලමු රස. අන්තරම මේක මාරම රසයි. අපි සාමාන්‍ය වීක් එකකට එක දවසක් මේ කෑම එක අනිවාර්යයෙන්ම හදනවා. ඉස්සරන මම බිරියානි කන්නේ නැහැ. හැබැයි අම්මි ගෙදර මේව හදන්න ගත්තට පස්සේ හරි ආසාවෙන් කනවා. දවල්ට කාලේ වුණාට පස්සේ අපේ අම්මි මට ග්‍රීන් ටී එකක් හදලා ගෙනත් දුන්නා. රස්නේ නිවෙන්න ෂෝට් වෙලාවක් තියලා තමයි දැන් මම මේක බොන්නේ. ග්‍රීන් ටී එකක් දීලා ඉවර වෙලා චූටි වෙලාවක් අපේ ගෙදර ඉන්න බබා එක්ක සෙල්ලම් කරලා රියලට් එකක් දාන්න හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ හවස් වෙලා අපි බඩු ගන්න එළියට යනවා. What are you doing? What are you doing? What are you doing? What are you doing? Huh? What are you doing? Did you shower? Did you shower, boy? Show me. Show me some. Hey, what happened to your eye? Come here, come here. Show me your face. Show me your face. Show me your face. What are you doing? What do you want? 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 Where are you going? Huh? මං චොඩි වෙලාවක් නිදාගත්තා. ඉතින් නැගිටලා දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ එළියට යන්න. දැන් වෙලාව හවස 6ට විතර. ඉතින් අපේ අම්මේ දැන් ලෑස්ති වෙලා එළියට වෙලා ඉන්නවා. මං එනකම් යම්මාත් එක්ක මම යනවාද නෙස්ටෝ එකට ගෙදරට අවශ්‍ය ග්‍රොසරි අයිටම් ටිකක් ෂොප් කරන්න.
අපි normally විවා එකෙන් shop කරන්නේ නැහැ grocery item. හැබැයි අද offer එකක් දාලා තියෙනවා කියලා අපේ අම්මේ කිව්වා. ඉතින් ගිහින් බලමු මොනවද අද විවා එකෙන් shop කරන්න කියලා. ඉතින් ආවට එයාත් තමයි ෂොප් කරන්නේ මම කිසිම දෙයක් තෝරන්නේ නැහැ මම මොන හරි බේරුවාම එයා ඒව හොඳ නැහැ කියනවා මොනවද බං මේ සාමාන්‍ය එක මලක් 5යි දැන් ඉතින් පාරක ලවුදේට ලස්සන. අපි දැන් අතන විවාහයෙන් ෂොප් කරලා ඉවරයි. අපිට හිතුවතරම් දේවල් තිබුණ නැහැ ගන්න. අපි දැන් නෙක්ස්ට් එකට යනවා. යමුත් එක්ක. මොනවද අපිට ගන්න තියෙන්නේ? නෙක්ස්ට් එකට ආවා. මොනවද ගන්න තියෙන්නේ කියලා. වාගත්තද? ඒ ගන්න නැත්තේ? පොල් ගන්න යා පොලිමේ ඉන්නවා. අද සන්නේ නිසා පුදුම සෙනග ආස නෑ මේ විදිහට සෙනග ගොඩක් ඉන්න වෙලාවට එන්න එක හරිම කාදරයක් ශ්‍රී ලංකන් ඒක ගම් එද්ද බේද ඇත්තේ දත් පොඩි ප්‍රමාණයක් නේද මේ මන්තුල නෑ
දැන් මං ගෙදර ඇවිත් ඉන්නේ. ගෙදර ගියාපු ගමන්ම ගෙනාපු බඩු ටික ඔක්කොම අස් කරලා දැන් වැඩ ටික ඉවරයි. අතම දැන් රෑ වෙලාව 9ට විතර ටිකක් මහන්සි. හෙට උදේ මට වැඩට යන්න තියෙනවා. ඉතින් මම මෙහෙමම රෑ කෑම එකත් කාලා වොෂ් එකක් දාලා ඇවිත් නිදා ගන්නවා. එහෙනම් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න. ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා තියාගන්න. ඊළඟ වීඩියෝ එකත් මේ වගේම බලන්න. ගිහින් එන්න. bye bye.